ඉතින් ක්‍රීඩාවට ඇලුම් කරන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවී ගිය එක් දිනතරක ශ්‍රී ලංකා කාන්තා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර ගෙවී ගිය එක් දින තරඟාවලිය පිළිබඳව. ඒ තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ලෙස දක්ෂතා දක්වමින් තරඟාවලිය ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින්. ඒ තුන්වෙනි තරඟයේදී සුපුරුදු පරිද්දෙන් නැවත දෙවෙනි තරඟයේ හඹාගෙන ජයග්‍රහණය කරමින් ඒ තුන්වන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගෙන ගොස් තරඟයේ ජයග්‍රහණය කර තරඟාවලිය ජයග්‍රහණය කරන්න දෙනවා. තුන්වන තරඟයේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ලකුණු 187ක් ලබා ගන්න පන්දු වාර 40ක් තුළදී පාතිමා සනා පන්දු 49කින් ලකුණු 41ක්, ඒ වගේ තවත් ක්‍රීඩිකාවක් පන්දු 35කින් ලකුණු 40ක්, ඒ වගේම තවත් ක්‍රීඩිකාවක් ලකුණු 71ක් ලබා ගන්න පන්දු 34ක් තුළ අනික ක්‍රීඩිකාවකට ලකුණු 35 සීමා පසු කරන්න අවස්ථාවක් හම්බ වෙලා නැහැ. ලකුණු 34 සීමා පසු කර යන්න අවස්ථාව ලැබී තිබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පන්දු යැවීමෙන් චමරි අතපත් වූ කඩලු 3ක් දවාගෙන සමත්ව තිබෙනවා. ඒ වගේම තමයි කවිෂා කඩලු 3ක් දවා ගන්න දෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේදී ශතක සාර ශතක වලින් මේ තරඟාවලිය අංග සම්පූර්ණ තරඟාවලිය බවට පත් කරන්න ලබන්න දුනා. විශිෂ්ට තරඟාවලියක් නිමාවට පත් කරන්න දුනේ. ඒ වගේම තමයි පිළිතුරු ඉන්ව ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 37යි පන්දු දෙකක් තුළදී සිළු දෙනා කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 191ක් ලබා ගනිමින් තරඟාවලිය ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඒ වගේම තමයි හර්ෂිතා සමරවික්‍රම පන්දු 92ක් තුළදී නොදවි ලකුණු 71ක් වාර්තා කරන්න සමත් වෙනවා. ඒ වගේම හසිනි පෙරේරා පන්දු 77ක් තුළදී ලකුණු 50ක් ලබා ගන්න දෙනවා නොදවි. ඒ වගේම තමයි නැවතත් මෙම ඉනිමේදී සුපුරුදු පරිද්දෙන් වේගවත්ව ඉනිම ආරම්භ කරපු චමරි අතපත් වූ වේගවත් අර්ධශතකයක් ලබා ගනිමින් පන්දු 38ක් තුළදී ලකුණු 52ක් ලබා ගන්න සමත් වෙනවා. ඉතින් මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කරන්න දෙන්නේ වසර 24කට පමණ පසුව තමයි මේ එක් දින තරඟාවලිය පාකිස්තාන කණ්ඩායම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් ලබා ගන්න දෙන්නේ. ඉතින් මේ වාගේ තව ජයග්‍රහණය කරා රටට දායාද කරන්නට, ඒ වගේම සිංහ දේනුවන්ට තව තවත් මේ වාගේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට නැවතත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.